හෙලෝ ළමයි කොහොමද ඔයාලට අද මම මගේ YouTube channel එකෙන් ඔයාලට අරගෙන එන්නේ කොහොමද ශක්ෂුකා එකක් හදන්නේ කියලා. මේක අප්‍රිකානු කෑමක්. මාත් YouTube, TikTok වගේ එකකින් දැකලා තමයි රෙසිපි එක හොයාගත්තේ. අද ලෙක්චර්ස් ගිහිල්ලා එද්දි මට ආව බඩගින්නට පාන් එක්කුත් අරගෙන මං ආවේ පොඩි දෙයක් හදාගෙන පාන් කන්න ලෑස්ති වෙන්න. මේකට ඔයාලට ඕන කරනවා අමු මිරිස්, සුදු ලුණු, කරපිංචා, තක්කාලි බීලුණු ඔය ටික තමයි ඕන කරන්නේ. මෙතනින් තක්කාලි අරින්න අනිත් ඒවා වුණාට ප්‍රශ්නයක් නැහැ. තක්කාලි පැකට් 3ක් ගත්තා මම සෝස් පැකට්. මම ගත්තේ මේක හදන්න රයිස් කුකර් එකේ භාජනේ. ඔයාලා ළඟ වෙන එකක් තියෙනවා නම් ගන්න ටිකක් ගැඹුරට. පිත්තර දෙකකුත් ඕන. ඊට පස්සේ අර භාජනේ ලිපින් තියලා ඒකට තෙල් ටිකක් දාලා එතනින් පස්සේ තෙල් ටික රත් වෙනකොට අපි අර කපාගත්ත ගැජමැටික් ටික මේකට දාගන්නවා. ඔක්කොම ටික එකවර තමයි දාගන්නේ. දාලා ටිකක් වෙලා යනකොට අපි ඒකට මිරිස්, කහ, ගම්මිරිස්, ලුණු කියන තුන ඇඩ් කරනවා. අපි මේකට 3-5 දාන්නේ නැහැ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. එතනින් පස්සේ මේක හොඳට තැම්බෙන්න දෙන්න ඕන. පියනෙන් වහලා ටික වෙලාවක් යනකොට අපි මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. තක්කාලි ටික තැම්බෙන්න ඕන නිසා වතුර බොහොම පොඩ්ඩයි එකතු කරගන්නේ. ඊට පස්සේ අපි මේක හැඳි ගාලා ටිකක් වෙලා යනකම් වහලා තියෙනවා. එතකොට මේක සෝස් එකක් වගේ වෙනවා. ඔයාලා ළඟ තක්කාලි සෝස් පැකට් ගන්න විදිහක් නැත්තම් මේකට තක්කාලි සෝස් මුකුත්ම දාන්න එපා. සීනි ටිකක් දාගත්තාම හොඳටම ඇති. එතකොට අර සෝස් රස එනවා හොඳට. ටික වෙලාවක් යද්දී අපිට බලා ගන්න පුළුවන් අපේ තක්කාලි මිශ්‍රණය මේ විදිහට තියෙනවා. එතනින් පස්සේ ඒ ටික පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ඉඩ හදාගෙන තක්කාලි මිශ්‍රණයට අපි අපේ බිත්තර ටික කඩලා දාගන්නවා. වෙන භාජනයකට බිත්තර කඩලා දාගන්න. මොකද බැරි වෙලාවත් බිත්තරයක් නරක් වෙලා තිබ්බොත් අපි හදන රෙසිපි එකම අවුල් යන නිසා. ඊට පස්සේ ඉතින් මම බිත්තර දෙකක් ගත්තේ උනාට මට තේරුණා තව මේකට බිත්තර එකතු කරොත් හොඳයි කියලා. ගෙදර යන්න ලෑස්තිලා හිටපු නිසා බෝඩි මේ බිත්තර තියලත් අපරාධ වෙන නිසා මං බෝඩි මේ තිබ්බ බිත්තර පාම මේකට එකතු කරා. ඔයාලට කැමති ගාණක් මේකට දාගන්න පුළුවන්. බිත්තර වැඩි වෙන තරමට, තක්කාලි වැඩි වෙන තරමට ශක්ෂුකායක මාරම රසයි. ඇත්තටම වීඩියෝස් වල තියනවා වගේ මේ කෑම එක හරිම රසයි. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. මං එතනින් පස්සේ ඉතුරු කරගත්ත මිරිස් කෑලි ටිකකුයි, කරපිංච කෑලි ටිකකුයි ඒක දාලා මේක වහලා තිබ්බා. ගොඩ වෙලා තියන්න එපා. ඒක තැම්බෙන්න දෙන්න. එතනින් පස්සේ අපිට ෆයිනල් ලුක් එක මෙන්න මේ විදිහට එනවා. මං ගෙනාවේ රෝස් පාන් දෙකක්. මාරම රසයි රෝස් පාන් එක්ක. ඇත්තටම ළමයි ඔයාලා හදලා කාලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. මේක ටිකක් ලසඤ්ඤා ගතියක් තියෙනවා. ලසක්න ගතියක්. ඔයාලට මේක නිකන් කෑලි කපලා අරගෙන පිගානෙන් තියාගන්න පුළුවන් වගේ ගතියක් තියෙනවා. හරිම රසවත්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලලා මට කියන්න. තවත් රසවත් රෙසිපි එකකින් ඔයාලව හම්බෙන්න එන්න. අදට මං එහෙනම් සමුගන්නම්. ඔයාලත් එහෙනම් අනිවාර්යෙන්ම ශක්ෂුකායක හදලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. බයි බයි.